අර ළමයි මේ වීඩියෝ එක යොදු කරන්නේ 2026 ළමයින්ගේ අප්‍රේල් මාසේ එන්න තියෙන වාර විභාග සම්බන්ධ අනුමාන සහ ඊට අදාළව අපි ඔයාලට කරන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න මුලින්ම කියනවා මේ පොඩි වීඩියෝ එකක් තියෙන්නේ ඉවරකම් අහගෙන ඉන්න මේ පාර වාර විභාගේ ලකුණු ටික ගොඩ දාගන්න ලොකු උදව්වක් වෙයි. හරි. ඒතර 2026 ළමයි දැන් A level වලට ඇවිල්ලා හරියටම ආසන්න වශයෙන් අවුරුද්දක විතර කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා මොන පන්තියට යන දරුවෙක් වුණත් අපේ පන්ති ආවත් අපිත් දැන් මේ වෙනකොට ඔයාලගේ රසායනික ගණනය කියන තුන්වෙනි පාඩමේ අග කොටස තමයි යන්නේ. පළවෙනි වාර විභාගයේ පුතේ මුලින්ම පළවෙනි පාඩම් තුනෙන් ඒ කියන්නේ පරමාණුක ව්‍යුහය ඊළඟට ව්‍යුහය හා බන්ධන ඊළඟට රසායනික ගණනය ඔන්න ඔය පාඩම් තුන ඉවර වෙනකන් සම්පූර්ණ කොටස් වලින් ඔයාලගේ A level මේ වාර විභාග පේපර් එක සකස් වෙනවා. හරි. ඒතර ඔයාලගේ සිලබස් එකේ තියෙන පාඩම් 14න් මුල් පාඩම් 3ෙන් තමයි ඔයාලගේ පළවෙනි වාර විභාග පේපර් එක සකස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ ඕනම පළාතක ඕනම ඉස්කෝලේක පේපර් එකක්. මොකද පළවෙනි වාරයට අදාළ කොටස් ටික තමයි ඒ කොටස් ටික. ඉතින් මේ අපි මේ පළවෙනි වාර විභාග පේපර් එක ටාගට් කරලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. හරියටම මේ මාසේ 30 වෙනි ඉරිදා. හරි. මේ 30 වෙනි ඉරිදා රෑ 7 ඉඳන් පහවදා උදේ 6 වෙනකම්. හරි. ටර්ම් ටෙස්ට් එක ටාගට් කරපු 2026 දරුවන්ට ෆුල් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. පළවෙනි පාඩම් තුනේ සියලු સિદ્ધාන්ත මතක් කරමින් ටාගට් කරපු අනුමාන කරපු ප්‍රශ්න සාකච්ඡා කරන ප්‍රෝග්‍රෑම් එකක්. මේකට අපි අලුත්ම මොඩල් ක්වෙස්චන්ස් දානවා. කලින් ටර්ම් ටෙස්ට් පේපර්ස් වල ආපු ප්‍රශ්න හොඳ ප්‍රශ්න වෙනස් කරලා එන්න පුළුවන් අලුත් විදියට හදලා ප්‍රශ්න දානවා. ඒ විදිහට ප්‍රශ්න දාපු ටියුට් එකක් ඔයාලට හම්බ වෙනවා. මේ ටියුට් එකේ තියෙන දේවල් ටික ළමයි අපි පිළිවෙලට සාකච්ඡා කරගෙන යනවා. රෑ 7 ඉඳන් මේ 30 වෙනි ඉරිදා උදේ 6 වෙනකන් වෙලාව ඇතුළත. ඊට අමතරව ඔයාට මේ පළවෙනි පාඩම් තුනේම ප්‍රශ්න අහන්න. දැන් අපි ප්‍රශ්නයක් ගමුකෝ. උදාහරණයක් විදියට අපි ගමුකෝ ව්‍යවහාර බන්ධන ප්‍රශ්නයක්. හරි. ඒ ප්‍රශ්නේ ඔයාලගේ වාර විභාග පේපර් එකේ එනකොට අහන සියලු දේවල් වල තියරි ටික මම නැවත මතක් කරනවා. ඒතර ඔයා කොයි පන්තියට ගිය දරුවෙක් වුණත් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඔයාට ඒ සියලු කාරණා ටික මතක් කරගන්න පුළුවන්. ඒතර ටර්ම් ටෙස්ට් වල කෙමිස්ට්‍රි පේපර් එකට යන්න කලින් ආයේ පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔයා අපේ මේ ගෙසින් නයිට් සෙමින එකත් එක්ක සම්බන්ධ වුණොත් 2026 ටර්ම් ටෙස්ට් ටාගට්. හරි. ඒකද මේ ව්‍යවහාර බන්ධන පාඩමේ තියරි මතක් කරනවා. ඒකෙන් එන්න පුළුවන් විදිය අලුත් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒතර මේ ටියුටර් එකක් ලොකු ටියුට් එකක් ඔයාලට දෙනවා. මේ ටියුට් එක මම එළි වෙනකන් සාකච්ඡා කරනවා. තියරි ටික අමතරව ලියන ගමන් කතා කරගෙන යනවා. හරි. ඒතර මේ සම්පූර්ණ සියලු පාඩම් වලට නෝට් දෙන්නේ නැහැ. හැබැයි මේ සියලු විෂය කරුණු ටික මම සාකච්ඡා කරන උදාහරණයක් විදිහට අපි ගත්තොත් පරමාණු ව්‍යුහය සම්බන්ධ සොයා ගැනීම කීපයක් උගන්වනවානේ. කැතෝඩ කින්න පරීක්ෂණය සොයා ගැනීම, ඉලෙක්ට්‍රෝඩය සොයා ගැනීම. ඔන්න වගේ සොයා ගැනීම වලින් අපි වෙනම ෂෝට් නෝට් එකක් හදනවා. ඒ වගේ වැඩ ගොඩක් යනවා. මම වැඩිදුර විස්තර කියන්න යන්නේ නැහැ. වැඩ ගොඩක් යනවා. ඒතර ඔයා මේ දැන් අපි අවුරුද්දක් විතර වැඩ කරා. ඒතර මේ වැඩ කරපු එකේ ප්‍රතිඵලය ටර්ම් ටෙස්ට් එකේ ගන්න. හරි. මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න පුතේ ඔයාලට මේ ලොකු අවස්ථාවක් වෙයි මේක අඩුපාඩු විච තියරි කරුණු ටිකක් සාකච්ඡා කරගෙන හොඳ ප්‍රශ්න කීපයක් රයිට් ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් ලියලා ලෑස්ති වෙලා ටර්ම් ටෙස්ට් එකට යන්න. හරි. මේකට මේ සම්බන්ධ වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි මේ ෆිසිකල් අපි කුරුණෑගල YMBA ආයතනයේ ෆිසිකල් දරුවන්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ෆිසිකල් සම්බන්ධ වෙන්න බැරි. මොකද සමහර ළමයි ෆිසිකල් එන්න කැමති නැති දරුවෝ ඉන්නවා. හරි. ඔන්ලයින් ඊට වඩා පහසු දරුවෝ ඉන්නවා. දුර ප්‍රදේශවල දරුවෝ ඉන්නවා. ඊට අනික අපේ ඔන්ලයින් ක්ලාස් එකේ ලොකු දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ පන්තිම අපි ලයිව් ස්ට්‍රීම් එකක් ඒ වෙලාවට දෙනවා. හරි. 30 වෙනි ඉරිදා රෑ 7 ඉඳන් පහවදා උදේ පහවදා 31 වෙනි සඳ උදේ 6 වෙනකන් වැඩේ යනවා. හරි. එතකොට මේ ෆිසිකල් එන දරුවන්ට පණිවිඩ කීපයක් තියෙනවා. මේ ඔයාලට ඕනේ නම් ඔයාගේ දෙමාපියෙක් එක්කගෙන ඉන්න පුළුවන්. අපි දෙමාපියන්ට ඉන්න වෙනම ඉඩ පහසුකම් සලසලා දීලා තියෙනවා. හරි. ඔන්ලයින් දරුවන්ට ඉතින් එහෙම ප්‍රශ්න නැහැ. මේ ෆිසිකල් දරුවන්ට කිසිම හේතුවකට ආයතනයෙන් පිටට අපි යන්න දෙන්නේ නැහැ. අපි ඒ ආරක්ෂාවට වග කියනවා. අර අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ නයිට් සෙමිනාර් කරනවා. මේක අපි පුරුදු වෙන්න කරන දෙයක් නෙමෙයි. හරි. ඒව ගැන කිසිම ගැටලුවක් නැහැ. අපි ආරක්ෂාව සම්පූර්ණ සපයනවා. ඒ වගකීම අපි ගන්නවා. හරි. ඒත් එක ඔන්ලයින් දරුවන්ට 7යි කාලට වගේ වැඩේ පටන් ගනි. උදේ වෙනකම්ම ලයිව් එක යනවා. ඔන්ලයින් දරුවන්ට අවශ්‍ය නම් රෙකෝඩින් එකකුත් පහවදාටම අපි බලන්න සලස්වලා දෙනවා. හරි. රයිට්. ඊට අමතරව මේක අපි මුලින්ම ෆ්‍රී තමයි කරන්න හිතුවේ.
හරි හැබැයි මේක ෆ්‍රී කරොත් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි මෙච්චර මහන්සිලා හදන ටියුට් එකක් ගෙස් කරපු ටියුට් එකක් මේක අර අගේ නැතිවෙන හින්දා මේකට මේ පොඩි පේමන්ට් එකක් පොඩි චූටි ගානක පේමන්ට් එකක් ගනි කොහොමත් ෆිසිකල් ළමයින්ගේ පේමන්ට් එක ගන්නවා ද හෝල් ෆී එකක් අර මේ යනවනේ හරි ඒකින්ද පොඩි පේමන්ට් එකක් ගන්නවා ඔතේ පේමන්ට් එක ගෙවලා අපි මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ටික හරියටම කොට දාගෙන හොඳ ලකුණකට යන්න පුළුවන් අවුරුද්දක් පුරාවට මේ වෙනකන් ඉගෙන ගත්ත දේවල් ටික නැවත මතක් කරගෙන හොඳ ක්වොලිටි ප්‍රශ්න ටිකක් ලියලා ලෑස්ති වෙලා ටර්ම් ටෙස්ට් එකට යමු එහෙනම් ළමයි ඔය ටික තමයි දෙන්න තියෙන්නේ මේ පොඩි පණිවිඩයක් මේ පල්ලෙහා ගෲප් ලින්ක් එකක් තියෙනවා ඊට අමතරව නම්බර් එකක් දාලා තියෙනවා ඔයාලට ඕන විස්තරයක් ඒ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා දෙන ගන්න පුළුවන් ගෲප් ලින්ක් එකෙන් අපේ නයිට් සෙමිනාර් ගෲප් එකට ජොයින් වෙන්න ඒකේ සියලු දැනුවත් කිරීම කරනවා ඔයාට හරි ඉතින් ඔය තමයි විස්තර ටික. එහෙනම් මේ වැඩිදුර විස්තර අපි පන්තිදී කතා කරමු. ඔයා මොන පන්තිරෙන් දරුවෙක් වුණත් සම්බන්ධ වෙන මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයාට ලොකු ලකුණකට යන්න ටර්ම් ටෙස්ට් එකේ හොඳ ලකුණකට යන්න අවුරුද්දක් පුරාවට ඉගෙනගත්තු දේවල් ටික නැවත මතක් කරගන්න ක්වොලිටි ප්‍රශ්න ටිකක් කරගන්න මේක ලොකු උදව්වක් ඔයාට වෙයි. හරි එහෙනම් ඔය විස්තර ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි හම්බෙමු 30 වෙනි ඉරිදා රෑ 7ට ෆිසිකලි කුරුණෑගල YMBA ආයතනෙත් ඊට අමතරව ඔන්ලයින් Zoom හරහා ඔන්ලයින් දරුවන්ටත් අපි සම්බන්ධ කරනවා. හරි එහෙනම් 30 වෙනි ඉරිදා හම්බෙමු ළමයි ගිහින් එන්න ඔක්කොටම තෙරුවන් සරණයි.